එයාබස් ගුවන් යානාවල විවිධ කොටස් බෙලූගා නමින් හැඳින්වෙන මෙම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය තුළ දමා ප්‍රවාහනය කරනු ලබනවා. ඒත් ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාබස් A380 යානයේ ඒකාබද්ධ කළ කොටස් කිසිම ගුවන් යානයකින් ප්‍රවාහනය කරන්න බෑ. මොකද තවමත් එවැනි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ඉදිකර නොමැති නිසා. ඉතින් යුරෝපය පුරා නිෂ්පාදනය කරන A380 කොටස් එයාබස් එකලස් කිරීමේ ඒකකය වෙත ප්‍රවාහනය කරන්නේ කොහොමද? එයාබස් යන යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමක්. එය සෑම වසරකම ගුවන් යානා 1000ක් ඉදිකර ලොව පුරා ගුවන් සමාගම් වෙත යවනු ලබනවා. ඒ කියන්නේ දිනකට අලුත් ගුවන් යානා 3ක්වත් සෑදිය යුතුයි. එය විශාල අභියෝගයක්. යුරෝපයේ විවිධ ප්‍රදේශවල නිෂ්පාදනය කරන ලද මෙම ගුවන් යානාවල විවිධ කොටස් එයාබස්හි ප්‍රධාන එකලස් කිරීමේ ඒකකය පිහිටා ඇති ප්‍රංශයේ ටුලූස් වෙත ප්‍රවාහනය කරන්නේ කොහොමද? එයාබස්හි සැපයුම් පද්ධතිය මුහුද ගංගා ගොඩබිම අහස යන මේ සියල්ල ඒකාබද්ධව සිදු කරන ලෝකයේ වඩාත්ම සංකීර්ණම ප්‍රවාහන ජාලය. එහි කොටස් විවිධ යුරෝපීය රටවල නිෂ්පාදනය කර පසුව එක තැනකදී එකලස් කර විශාල අලංකාර ගුවන් යානයක් සාදනවා. ඉතින් මේක සරල කාර්යයක් නෙමෙයි. 1960 ගණන්වලදී ප්‍රංශය, ජර්මනිය, ඉස්පානිය හා එක්සත් රාජධානිය වැනි යුරෝපීය රටවල් එක්ව අලුත් හීනයක් දැක්කා. ඒ ඇමරිකාවේ බෝයිං ගුවන් යානා සමග තරඟ කිරීමට. ඔවුන්ගේ ඉලක්කය වුණේ විශාල වාණිජ ගුවන් යානා නිෂ්පාදනය කළ හැකි සන්ධානයක් පිහිටුවීම. ඒත් මේ හවුල්කාරීත්වය ප්‍රධාන ගැටලුවකට මුහුණ දුන්නා. එයාබස් නිෂ්පාදන ස්ථාන 11ක් විවිධ යුරෝපීය රටවල් පුරා පැතිරී තියෙනවා. ඒ සෑම ස්ථානයකම එයටම ආවේනික වූ විශේෂිත කොටසක් නිෂ්පාදනය කරනවා. උදාහරණයක් විදියට පිටුපස කොටස් ජර්මනියේ හැම්බර්ග් වලත්, මධ්‍යම මැදිරිය හා නාසය කොටස ප්‍රංශයේ සෙන්ට් නසීර් වලත්, පියාපත් එංගලන්තයේ බ්‍රෝටන් වලත් නිෂ්පාදනය කරනු ලබනවා. ඉතින් මේ සියලු කොටස් සාදා නිම කිරීමෙන් පසු ඔවුන් මුහුණ දෙන්නේ අලුත්ම අභියෝගයකට. පාපන්දු පිට්ටනි තරම් විශාල කොටස් එයාබස් එකලස් කිරීමේ ඒකකය පිහිටා ඇති ප්‍රංශයේ ටුලූස් වෙත ගෙන යනු ලබනවා. මුලදී එයාබස් ගුවන් යානා සඳහා ඉල්ලුම අඩු වූ නිසා ට්‍රක් රථ හා නැව් භාවිතයෙන් මේවා ප්‍රවාහනය කළා. මෙය මන්දගාමී ක්‍රියාවලියක් වූ අතර කොටස් බෙදා හැරීමට මාස ගණනාවක් ගත වුණා. නමුත් ඉල්ලුම වැඩි වූ පසු මෙසේ මාස ගණනක් බලා සිටීම සමාගමේ දියුණුවට බාධාවක්. විශේෂයෙන්ම ඔවුන්ට දිනපතා ගුවන් යානා 3ක් නිෂ්පාදනය කිරීමට සිදු වූ නිසා. ඉතින් මේ ගැටලුව විසඳීමට එයාබස් අලුත් විසඳුමක් සොයා ගත්තා. ආක්ටික් සාගරයේ බෙලූගා නමින් හැඳින්වෙන තල්මසෙක් හමු වුණා. 1994 දී මෙම තල්මසාගේ ශරීරයෙන් ආභාෂය ලැබූ එයාබස් නව ගුවන් යානයක් නිර්මාණය කර එය බෙලූගා ලෙස නම් කළා. මේ යානයේ එකම අරමුණ වුණේ විශාල හා බර කොටස් ප්‍රවාහනය කිරීම. සාමාන්‍ය භාණ්ඩ ගුවන් යානයක දක්නට නොලැබෙන ලක්ෂණ බෙලූගා සතුව තියෙනවා. ප්‍රමාණය හා ධාරිතාව අනුව බෙලූගා මීටර් 56ක් එහෙමත් නැත්නම් අඩි 184ක් දිගයි. ඒ කියන්නේ ඔලිම්පික් පිහිනුම් තටාකයක සම්පූර්ණ දිගට වඩා මේ යානය දිගයි. එහි උස මීටර් 17යි. ඒ කියන්නේ තට්ටු 7ක ගොඩනැගිල්ලක් තරම් උසයි. මෙය කොතරම් විශාලද කියනව නම් සුසුකි ඇල්ටෝ මෝටර් රථ 182ක් පහසුවෙන් මෙහි ගබඩා කරන්න පුළුවන්. මෙහි පැටවීමේ පද්ධතිය ගැන කතා කිරීමේදී සුවිශේෂීම ලක්ෂණය වෙන්නේ නාසය කොටස. ඒ මෝටර් රථයක බොනට් එකක් මෙන් ඉහළට එසවූ විට ගුවන් යානා කොටස් පැටවීම හා බෑම බෙහෙවින්ම පහසුයි. මීටර 32ක් දිග එයාබස් A350 යානයක පියාපත් යුගලයක් බෙලූගා බඳ කොටසට පහසුවෙන් ගබඩා කරන්න පුළුවන්. මෙම තනි පියාපතක් යූරෝ මිලියන 40ක් පමණ වටිනාකමකින් යුතු නිසා පැටවීමේදී සුළු හානියක් පවා සිදු නොවීමට වග බලා ගන්නවා. නැවකින් හෝ ට්‍රක් රථයකින් ප්‍රවාහනය කිරීමේදී මාස ගණනාවක් ගතවන කොටස් බෙලූගා යානයෙන් පැය 2කින් ප්‍රවාහනය කරන්න පුළුවන්. මේ සාර්ථක වීමෙන් පසු 2014 දී එයාබස් බෙලූගා යානය වැඩි දියුණු කර තවත් ඒ වගේම යානයක් නිෂ්පාදනය කළා. එය බෙලූගා XL නමින් හැඳින්වූ අතර මෙහි තවත් වැඩිපුර විශාල කොටස් රැගෙන යන්න පුළුවන්. 2004 දී ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාබස් A380
380 දියත් කරනු ලැබුවා. එහි බඳ කොටස මීටර් 8.4ක් උස වන අතර පියාපත් බඳ කොටසේ පළල මීටර් 16ක් පමණ වෙනවා. ඉතින් මීටර් 7.5ක් උස භාණ්ඩ මැදිරියක් වන බෙලූගා XL එයාබස් A380 බඳ කොටසකට හෝ එහි පියාපත් ප්‍රවාහනයට ප්‍රමාණවත් නැහැ. සිලින්ඩරයක හැඩයෙන් යුතු බඳ කොටස එකලස් කිරීමට පහසු වන පරිදි වෙනම කොටස් වලට නිෂ්පාදනය කර ඇති අතර පියාපත් තනි කොටසක් ලෙස සාදා තිබෙනවා. මෙහි ඉන්ධන ටැංකි හා හයිඩ්‍රොලික් පද්ධතිය අඩංගු වන බැවින් පියාපත් තවත් බරයි. ඒ නිසා ඉන්ධන කාන්දුවක් හෝ කිසිම දෝෂයක් ඇති නොවන පරිදි එය තනි තටුවක් ලෙස සාදා තියෙනවා. යුරෝපයේ විවිධ ප්‍රදේශවල නිපදවන මෙන් නව A380 යානයේ කොටස් එකලස් කිරීමේ ස්ථානය වන ටොලූස් වෙත ප්‍රවාහනය කිරීමට බෙලූගා ඩබල් XL යානයක් ඉදිකිරීම පිළිබඳව සලකා බලනු ලැබුවා. නමුත් මෙහිදී ගැටලු රාශියක් පැන නැගුණා. බෙලූගා නැවත නිර්මාණය කිරීමේදී එන්ජින් ධාරිතාව වැඩි කළ යුතුයි. ඒ සඳහා යූරෝ බිලියන ගණන් වැය වෙනවා. එයාබස් A380 ඉතා විශාලයි. එය සෑම ගුවන් සමාගමකට ගත නොහැකි. ඒ නිසා මේ සඳහා ඉල්ලුම අඩුයි. ඉතින් මෙවැනි ගුවන් යානා කිහිපයක් පමණක් ප්‍රවාහනය කිරීමට බෙලූගා ඩබල් XL නිෂ්පාදනය කිරීමේ අදහස එයාබස් සමාගම අතහැර දැමුවා. ඉතින් දැන් මේ යානා ප්‍රවාහනය කිරීමට අලුත් ක්‍රමයක් සොයාගත යුතුයි. ගොඩබිම ගංගා හා මුහුද හරහා ගමන් කරන සුපිරි රථපෙළේ කතාව ආරම්භ වෙන්නේ මෙන්න මෙතනින්. විශාල හා බර කොටස් ප්‍රවාහනය කිරීම සඳහා එයාබස් විශේෂයෙන් රෝල් ඔන් රෝල් ඔෆ් නැව් නිෂ්පාදනය කළා. මෙහිදී මේ කොටස් රෝද භාවිතයෙන් පැටවීම හා බෑම සිදු කරන නිසා මේ නැව් රෝල් ඔන් රෝල් ඔෆ් නැව් ලෙස හැඳින්වෙනවා. මේවා රෝ නැව් ලෙසත් හඳුන්වනවා. මෙයින් එකක් තමයි සිටි ඔෆ් හැම්බර්ග් නැව. එය මීටර් 126ක් දිගයි. ඒ වගේම මීටර් 20ක් පළලයි. මෙහි බෙලූගා XL යානයක භාණ්ඩ ප්‍රවාහන ඉඩ ප්‍රමාණයමෙන් 5 ගුණයක් ඉඩ තියෙනවා. ජර්මනියේ හැම්බර්ග් වරායේ සිට මේ කොටස් කෙලින්ම නැවට පටවනු ලබන අතර එතැන් සිට කිලෝමීටර් 1600ක් දුර ගෙවා ප්‍රංශයේ සෙන්ට් නසේර් වරාය දක්වා ගමන් කරනවා. ඉතින් උතුරු මුහුදේ කුණාටු හා රළ මීටර් 5ක් දක්වා උසට ඇතිවෙන නිසා මේ ගමන පහසු ගමනක් නම් නෙවෙයි. මුහුදේ පැද්දීම නිසා කෝටි ගණනක් වටිනා මේ පියාපත්වලට සුළු වශයෙන් හෝ හානියක් සිදු වුණොත් සමාගමට මේ මුළු තටුවම නැවත සකස් කරන්න සිද්ධ වෙනවා. එම නිසා නැව් කාර්ය මණ්ඩලය සෑම පැය 4කට වරක්ම සවිකර ඇති දම්වැල් පරීක්ෂා කරන අතර පැය 24ක් පුරා කැමරා මගින් නිරීක්ෂණය කරනු ලබනවා. ප්‍රංශයේ සෙන්ට් නසේර් වරායට ළඟාවීමෙන් පසු විශේෂයෙන් නිර්මාණය කරන ලද රථ මගින් ගොඩ බෑම සිදු කරනවා. පසුව ගැරෝන් ගඟ හරහා ප්‍රංශයේ බෝඩෝ නගරය වෙත මේ කොටස් ප්‍රවාහනය කරනවා. මෙතනදී තමයි ලොකුම අභියෝගයට මුහුණ දෙන්නේ. ගැරෝන් ගඟේ පොන්ට් ඩී පියර් නමින් පාලමක් තියෙනවා. මෙහි ආරුක්කු ඉතා කුඩායි. 1810 දී ඉදිකරන ලද මේ පාලම මීටර් 500ක් දිගයි. එහි ආරුක්කු එකම ප්‍රමාණයේ ඒවා නෙමෙයි. නවවන ආරුක්කුවේ පමණක් පළල මීටර් 19ක් වන අතර දෙපස අඟල් කිහිපයක පරතරයක් ඇති නිසා ගුවන් යානා කොටස් ගෙන යන යාත්‍රාවට ඒ හරහා යන්තමින් ගමන් කරන්න පුළුවන්. නමුත් මෙහි ජලය උස මට්ටමක පවතිනවා. ගැරෝන් ගඟේ මේ කොටස ඇට්ලන්ටික් සාගරයේ සිට කිලෝමීටර් 60ක් දුරින් පිහිටා ඇතත් එහි ජල මට්ටම සාගර වඩදිය බාධිය මත රඳා පවතිනවා. සාමාන්‍ය තත්ත්වයේ යටතේ ජලය ඉහළ මට්ටමක පවතින අතර මේ යාත්‍රාවට මේ ආරුක්කු හරහා ගමන් කිරීමට නොහැකි. ඒත් සෑම පැය 12කට වරක් වඩදිය බැස යන විට කපිතාන්වරයාට මේ හරහා යාමට මිනිත්තු 3ක කාලයක් ලැබෙනවා. ඒත් මේ අවස්ථාව මග ඇරුණොත් නැවතත් මේ රථවලට තව පැය 12ක් බලා සිටින්න සිදු වෙනවා. මේ ගැටලුව මගහරවා ගැනීම සඳහා ආරුක්කු හරහා ගමන් කිරීමට පහසු වන පරිදි මේ යාත්‍රා මත අවශ්‍ය පරිදි සකස් කරගත හැකි වේදිකා සවිකරනු ලැබුවා. ඉතින් බෝඩෝ වෙත ළඟා වුණත් ටුලූස් වෙත යාමට තවත් කිලෝමීටර් 250ක් තියෙනවා. මෙතැන් සිට ගමන් කරන්නේ මීටර් 50ක් දිග සුපිරි ට්‍රක් රථයකින්. මේ සෑම ට්‍රක් රථයක්ම අශ්ව බල 650ක එන්ජිමකින් හා රෝද 96කින් සමන්විතයි. එයාබස් කොටස් මෙම සුපිරි ට්‍රක් රථ භාවිතයෙන් ටුලූස්හි ඇති එකලස් කිරීමේ ඒකකය වෙත ප්‍රවාහනය කරනවා.
මාර්ග තදබදය අවම කිරීම සඳහා මේ රථ පෙළම ගමන් කරන්නේ රාත්‍රියේදී. රාත්‍රියේදී මාර්ග වසා දමා පොලිසිය පරිවාර මෝටර් රථ එන්ජිනේරුවන් ඇතුළු 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් රථ පෙළ සමග ගමන් කරනවා. මෙහිදී ඇති අභියෝගය තමයි නගරවල වටරවුම් හා කුඩා පාරවල් හරහා ගමන් කිරීම. ඉතින් මෙසේ ගෙනෙන ලද කොටස් ටොලෝසි එකලස් කිරීමේ ඒකකයට ළඟා වූ පසු ඒවා පැය කිහිපයක් ඇතුළත එකලස් කරනු ලබනවා. ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන A380 නිෂ්පාදනය කිරීම, ප්‍රවාහනය කිරීම හා එකලස් කිරීම කියන මේ සියල්ල සඳහා ආසන්න වශයෙන් මාස 9ක් පමණ වැය වෙන බව සඳහන්. අද වන විට මෙම යානා ඉදිකර තියෙන්නේ 251ක් පමණයි. මෙම යානාවලින් ආසන්න වශයෙන් 50ක් එමිරේට්ස් ගුවන් සේවය සතුයි. මේ යානයේ එකවර මගින් 850 දෙනෙක් රැගෙන යන්න පුළුවන්. එහි ගුවන්ගත කිරීමේ බර ආසන්න වශයෙන් කිලෝග්‍රෑම් 5,75,000ක් පමණ වන අතර එය SUV රථ 300ක පමණ බරට සමාන වෙනවා. ඒ 380 යානයක් සඳහා වැය වන මුදල ඩොලර් මිලියන 445ක් පමණ වන අතර මෙම මිලට බෝයිං 737 ගුවන් යානා 5ක් මිලදී ගන්න පුළුවන්. ඉතින් ඔයත් කවදහරි එයාබස් A380 යානයක ගමන් කළොත් මේ ගුවන් යානය නිෂ්පාදනය වුණේ කොහොමද කියන සම්පූර්ණ කතාවම දැන් දන්නවා. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. අදට ගිහින් එන්නම්. බොහොම ස්තුතියි.